මෙන්න කොතෙන්ද? ඔමෙ. අනේ. ඔමෙ. මේ අපි පුංචි කාලේ බැරි ගාතේ ඇවිදිනකොට ඔව්. එතකොටත් මේ වගේ සතුටක් තියෙන්න ඇතිනේ. සමහර විට අපිට ඉතින් ඒ අත්දැකීම් මතක නෑනේ. ඔවෙන්නකෝ. මෙයාට දැන්නේ අපුව මතක් වෙලා තියෙන්නේ. කොහෙද සේනක ඉන්න වෙලාවක් තිබුණෙම නැහැ. මෙයාට දැන් කොහෙ තියෙන වෙලාවක්ද සේනක? ආයිමත් ආදරෙන් ගෙදර නැවතිච්ච කෙනෙක් ඉන්නවනේ. ඒ පාටිකල් එක දැක්කද? දැක්ක. ඔමින්නකෝ. ඔමින්. පත්‍රයේ දකින්නකම් අපි මොකවත් දැනගෙන හිටියේ නැහැ. කොහොමද මේ ලෝචනවත් අපිට කිව්වේ නැහනේ. ඔයාගේ නව යුග දිවියට අපේ උණුසුම් සුබ පැතුම්. Thank you very much. එන්න. ඔමයා. මෙතන වාඩි. Thank you. මොකද නෙළුම්ට එකපාරට අපුව මතක් වුණේ? නෑ නිකම් ඉතින්. ආගිය තොරතුරු කතා කරන්න ආව නම් මං ඉක්මනටම ඉඟුරු කෑල්ලක් දාලා ප්ලේන් ටිකක් හදාගෙන ඉන්න. ඊට පස්සේ කතා කරමු. ඒක නම් හරිම ෂෝක් සේනක. ඕකේ. ඉතින් කුසුම දැන් නම් හොඳටම සනීප පාටයි නේ. කොහොමද ඉතින්? කරදක් නෑ. හොඳයි. එනුවන් සර් කාර්යය අපට උදැල්ල දැම්මට කානට තිත්තට වැඩේ කරලා තියෙන්නේ. උඹ හිතන්නේ සේනක සර් මට මේන් කැරක්ටර් එක දුන්නේ අපි දෙන්න ගැන හිතලා කියලාද? තු ඉතින් වෙන මොන කෙන්ගෙඩියද? පිස්සුද බං? සේනක සර් එහෙම කැරක්ටර් සිලෙක්ට් කරන කෙනෙක් නෙමෙයි. සේනක සර් ඒ දවස් වෙනදම කිය හිටියේ සේනක සර්ගේ ෆිල්ම් එකේ මේන් කැරක්ටර් එකට මාව ගැලපෙනවා කියලා. දැක්ක දවසේම හිතුණා කියලා. කොහොමෙන් හරි ඔබේ පළවෙනි ෆිල්ම් එකේ මේන් රෝල් එක උඹනේ. ඈ කොහොමද ෆිල්ම් එක රිලීස් වෙලා? ඈ ඔබ ජනප්‍රියම නළුවා වෙනකොට කාටද ආඩම්බර? මේ දෙනුවන් මේ ඔබ ওই ටීවී ඉන්ට්‍රෝ වලට එහෙම ගියාම මේ මතක ඇතුව මේ මගේ ගැන සඳහන් කරපන් මොකද ඇකිරියන් කුඹරේ මහේෂ් කියලාම කියපන් මොකද මම ඔබ ගැන මොනවද කියන්නේ? සයියෝ උඹ අද මෙතන ඉන්නේ මම හින්දා කියලා කියපන්. මේ බෝඩිම හම්බුනේ උඹ හන්දා කියලාද ඒ ගමන ඔබ කියන්න හදන්නේ? සයියෝ බේ සාමාන්‍ය දැනීම නම් නිල් යකෝ මම මෙතන කියලා කිව්වේ උඹට රටේ ඇති වෙලා තියෙන තත්ත්වය සිටුේෂන් එක මිනිස්සු උඹට සලකන්නේ කොහොමද කියන තත්ත්වය ගැන මම කිව්වේ. එතෙන් දෙන්න ඔබ මොනවද කළේ? ඇයි බං? උඹේ දුක අහගෙන ඉන්න එක ඒ මදිද? බලට මගේ වටිනාකම තේරෙන්නේ මන් නැති වෙච්ච දවසක. අපි වගේ යාළුවෝ ලබන්න උඹලා පෙර පින් කරලා තියෙන්න ඕනේ. බලමුකෝ. ඒ වෙනකොට මතක තිබුණොත් කියන්නම්. ඈ නොදකි. මාර යාළුවෝ. මං ගෙවල් පැත්තේ ගියා මචං. දවල්ට ඉතින් මගේ පොට් එක මෙතන තමයි. ලගෝ බිස්නස් සරුද? ෂේප්. මම හිතන් ඉන්නේ පොඩියට සිල්ලර බඩු කඩයක් පටන් ගන්න කියලා. ඔය ඉතින් කසාද බැන්දෙන් පස්සේ වීදම් 1 2 වෙනවනේ. අර සුදු සිංහට කියලා කඩ කැල්ලක් ඉල්ල ගනින්කෝ. ඔබට මිනිහා උදව් නොකර ඉන්න එකක් නැහැ. අනිත් එක මේ දවස්වල මිනිහා ඉන්නේ මාර භක්තියෙන්. ඔබ ඉල්ලන දෙයක් නොදී ඉන්න එකක් නැහැ. අසුව බලමුකෝ. මචං අර කෙල්ල ගැන පත්‍රය දාලා තුන මචං. අම්මයි තාත්තයි දෙන්නා කෙල්ල පොඩි කාලේ විස්තරයක් කියලා තිබුණා. මට ඒක කිව්වම මාර පව් කියලා හිතුණා මචං.
වලට තිබුණේ මචං කෙල්ලව ෂේප් එකේ අතාරින්න. සුදු සිංහට මාට්ටු නොවන විදිහට මොනෝ හරි කරන්න. ගන්නවා. වැඩක් බාරගත්තොත් ඒක ඒ විදිහට වෙන්න ඕනේ. වැඩේ බාර නම් මගේ නතර කරනවට වඩා වැඩේ බාර දුන්න වෙලාව මේක අතාරින එක නම්බුයි. මේ සදාම් ගා වචන දෙයක් නැහැ. නෑ මචං මං කිව්වේ ඉතින් කරනවටම නෙවෙයි. කෙල්ලව දැක්කම පව් පිළ හිතිච්චින්ද මේ වැඩත් එක්ක පව්පෙන් කිරන්න බෑ මචං. මාර එක්ස්පීරියන්ස් එක ගන්න තියෙන්නේ මේ මල් පුප්පන්. ඕන මල. විනාඩියෙන් පුප්පන්. ඔබ දැන් දාවේ? අපේ ඇතියන්ත. ඒකකුත් හදාගන්න දෙන්නේ. කොහෙද මේ දෙන්නත් එක ගියේ? වෙන කොහෙන්ද? අපි සාරි ගන්න ගියා. මේ හදිසි? හදිසියක් මොකද? ඒ මිනිස්සු නැකතුත් බලන්න ගිහිල්ලා. ළඟම තියෙන නැකතට වෙඩින් එක ගමුයි කියලා ඒ කතා වුනේ. අපි වාගේ වෙඩින් සාරියක් ගත්තා. ඇයි මේ විකාර වැඩ? සාරියක් කුලියට ගන්න තිබුණානේ. අපි ගියේ මටයි අම්මටයි සාරි ගන්න. සාරිය දැක්ක ගමන් අම්මට පිස්සු හැදුනානේ. මේ බලන්නකෝ මාරම ලස්සනයි. ලොක්කේ පුළුවන් තරම් ඉක්මනට මේ මංගල්‍ය ඉක්මන් කරන එක හොඳයි. මේක කෙරෙනකම් මගේ හිතේ ගින්දරපත්තු වෙනවා. මන් දන්නේ නැහැ නංගිට මොනවා වෙලාද කියලා. මට අරු ගැන වගේ හිත. එච්චර දෙයක් කරන එකේ මේකේ අපි ගැන පොඩ්ඩක් හරි හිතන්න එපාය. මම නංගිට පොඩ්ඩක් කතා කරලා බලන්නම්කෝ. ටිකක් අවවාද කරපන්. මේකිට මේ ආත්මෙට මේ වගේ කටයුත්තක් නම් ආයි කරගන්න ලැබෙන්නේ. වොෂ් එකක් දැම්මද? ඔව්. ඇයි? මොකද? හිත ටිකක් හරි නෑ වගේ මහේ. ඒ මොකද? අය මම හරි කිව්වේ. උදේ පුතා අහපු කතාව. ඔයා සේනක හම්බෙන්න ගියානේ? ඉතින් දැන් මොනවද ආයෙත් ඒ ගැන කල්පනා කරන්නේ? පුතා හින්දා නිසා මැහුවා මිසක් මම නම් හරිම අකමැත්තෙන් සේනෙක්ගෙන් ඔය ගැන ඇහුවේ. ඇයි සේනක මොනවද කිව්වේ? මට හරිම ලැජ්ජා හිතුණා මහෙන්. ඇයි? සේනක කිව්වා
එයා මුළු ජීවිත කාලෙටම මගේ මේ වගේ දෙයක් බලාපොරොත්තු වෙන්නේ නැහැ කියලා. පුතාට කිසිම ඩයලොග් එකක් ෆීල් කරන්නත් බැරිලු. කියන දෙයක් අල්ලගන්න සෙන්ස් එකකුත් නැතිලු. ඉතින් මේ වගේ කෙනෙකුට දොර මේන් කැරක්ටර් එකක් දෙන්න කියලා කියන්නේ කියලා සෙනක මගෙන් ඇහුවා. මගේ ඇඟ හිරිවැටලා ගියා මහෙන්. ඒක හරි කතාවක් නේ. දන්නේ නැත්තම් උගන්නන එක නෙවෙයි දෙයාගේ වැඩි. පුතා කොහොමදත් ඇක්ටිං වලට වැඩි කැමැත්තක් නැහැනේ. නරර කැනු ළමයා හින්දානේ. ඔයා නේද ඔය වර්ක්ෂොප් එකට වියදම් කරන්නේ? ඔව්. ඉතින් මේකේ සේන කොහොම කතා කරන එක වැරදීනේ. මහෙන් සේනක කියන්නේ හොඳ ඩිරෙක්ටර් කෙනෙක්. එයා කාස්ටිං කරන්නේත් හොඳට හිතලා බලලා. අනිත් එක එයා කවදාකවත් එයාගේ ෆිල්ම් එකට අසාධාරණයක් වෙන දෙයක් කරන්නේ නැහැනේ. නේද? අනේ මන් දවවා. දැන් මොකද කරන්නේ? අනේ මන්ද මහෙන් මට තේරෙන්නේ නැහැ. අපේ පුතාගේ බොළඳ වැඩ ගෑනු ළමයාව යාළු කරගන්න ඕන නම් වෙන මොනවා හරි කල්පනා කරලා කරන්න තිබුණානේ. මේ වගේ මේ නොදන්න දේවල් කරන්න යන්නේ නැතු. පුතා පොඩි කාලෙත් ඔහොමනේ මොන හරි දෙයක් ඕන කියලා හිතුනොත් ඕනමයි. ඒකම තමයි මාත් කියන්නේ. ඔය වගේ බොළඳ වැඩ කරන්නේ පුංචි ළමයි. ඇයි අපේ පුතාට බැරි ටිකක් බුද්ධිමත්ව කල්පනා කරලා මොනවා හරි තීරණයක් ගන්න? අනේ මන්ද මහෙන් මට නම් තේරෙන්නේ මොනවා කරන්නද කියලා. ඔයාට කරන්න පුළුවන් හරිය ඔයා කළානේ. ඉන් එහාට කෙරෙන දෙයක් පුතා කරගනි. ඔයා ඕවා ගැන හිතන්න ගිහිල්ලා ලෙඩ වෙන්න එපා. කල්පනා කර කර ඉන්නේ නැතුව යමු නිදා ගන්න. සේනක ඔයාද නෙළුම්ට කතා කරපු විදිහ හොඳ මදි කියලා වට හිතෙන්නේ නැද්ද? මට ඒ වෙලාවේ කේන්ති ගිය විදියට ওই විදියට කතා කරපු එක ගැන මම දැන් සතුටු වෙනවා. නැත්තම් ඉතින් ඒ වුණාට සේනක අම්මා කෙනෙක් විදිහට නෙළුම් ඔයාගෙන් කරේ බොහොම අහිංසක ඉල්ලීමක්. කුසුමේ මම නිර්මාණ කරන්නේ නෑදෑයවත් යාළුවවත් සතුටු කරන්න නෙමෙයි. පොඩ්ඩක් ඉන්න. මිනිස්සු බලාගෙන ඉන්නවා බොහොම ආසාවෙන් මගේ නිර්මාණයක් එළියට එනකම්. මිනිස්සුන් මං ගැන තියලා තියෙන විශ්වාසය මට කඩ කරන්න බෑ. තේරුණානේ? මං කියන්නේ නැහැ ඔයාට ඔයාගේ ෆිල්ම් එකට අසාධාරණයක් වෙන දෙයක් කරන්න කියලා. හැබැයි නෙළුම්ගේ වචනෙට නිකමට ලෝචන්ට අවස්ථාවක් දීලා බලන්න. දීලා? සේනක ටැලන්ට් එකක් තියෙන නළුවෙක්ව ඩිරෙක්ට් කරන එක ඔයා වගේ කෙනෙක්ට දෙයක් නෙවෙයි. ලෝචන වගේ කෙනෙක්ව ඩිරෙක්ට් කරලා හොඳ කැරක්ටර් එකක් ඩෙවලොප් කරන එකයි වැඩේ. සේනක
මං ඔයාගේ හිතට දෙන්න මොකොත් කිව්වේ නෑනේ. නෑ. මං කියනවට ඔයා නිකමට මේ වැඩේ කරලා බලන්න. මේක ඔයාට හොඳ එක්ස්පීරියන්ස් එකක් වෙයි. බලමු. සෙනක නෙළුම්ට ඕනි තරම් සල්ලි තියෙනවා. එයාට යාගේ පුතාව මේ ෆීල්ඩ් එකට ගේන්න අවශ්‍ය නම් එයාට පුළුවන් ඕනි තරම් සල්ලි වේදම් කරලා එයාටම ෆිල්ම් එකක් ප්‍රොඩියුස් කරන්න. හැබැයි එයාට ඕන කරන්නේ එයාගේ පුතාව හොඳ ඇක්ටර් කෙනෙක් කරන්න. ඒකයි යා මේ ඉල්ලීම ඔයාගෙන් කරන්නේ. මං ඒ ගැන ටිකක් නිදහසේ හිතලා බලන්න ඕනේ. ඒක හොඳයි. ඔයා නිදාගන්න නැද්ද? ෆිල්ම් එකක් තියෙනවා බලලම ඉන්න.